ගිහිල්ලා ටික වෙලාවක් ඇද්දි බින්දුර පේන්නේ නැතුව යනවා මේ කල ඉරි වගේ යනවා. මේ ෆෝල්ට් එකට තමයි මේ ටීවී එක හදන්න ආවේ. බලමු පුදුදු හද කරන්නේ කියලා. දැනකට දෙන්න ඕනේ නැත්තම් ඉතින් ඒක දේවල් එක එක ලෙඩ කියලා මිනිස්සු වවාගෙන යන තැන් තියෙන ගොඩක් පොඩිද ඒ හින්දාම තමයි මට ඕනුනේ මේක ඉතින් අදත් අලුත් වැඩක් කරන්න කියලා හිතුවා. ඉතින් සපෝට් එකක් දෙන්න හිතුවා මගේ යාළුවෙකුට. එයාගේ ෂොප් එකට ඇවිල්ලා තින්නේ බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉන්නවා. හ්ම්. ගම්වල ගොඩාක් හරි ඉවරයි. ඉතින් ඉලෙක්ට්‍රොනික කඩයක් මෙතන ටීවී සෙටප් මනම් ඕන එකක් රිපෙයාර් කරනවා. ඉතින් මේ වගේ කඩ ඕන තරම් තියෙනවා. මෙතන පොඩි විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒක මට මේ කියන්න ඕනේ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නේ පුබුදු. ඉතින් පිටරට ආවෙන්නේ අද වීඩියෝ එකක් කරන්න ඉතින්. ඉතින් විශේෂම දේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඉතින් ෆෝන් රිපෙයාරින් ඒ වගේම ඔය ටීවී සෙටප් රිපෙයාර් කරන්න ගියාම වෙන දේවල් තමයි සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු අපිට වංචා කරනවා. ඉතින් පුංචි දේවල් සමහරකට පොඩි IC පොඩි ගණන් වල වැඩක් සෙට් වුණාම ඒගොල්ලෝ ඒ වැඩේ මහා පරිමාණයෙන් මුදලක් ගන්නවා. සමහරකට ෆෝන් එක හදන්න ගියාම පොඩි IC එකක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඩිස්ප්ලේ දාන්න තියෙනවා, මේවා දාන්න තියෙනවා කියලා මහා ලොකු ගණන් ගන්නවා. ඉතින් අන්න ඒ පුද්ගලයන් අතර පුබුදු කියන්නේ ඇත්තටම චරිතයක්. ඒකයි මට ඕනුනේ මේක වීඩියෝ එකක් කරන්න. ඉතින් මිනිස්සුත් එක්ක ඉඳලා ඒ මිනිස්සුන්ගෙන් අසාධාරණ විදිහට මුදල් ගන්න නැතුව තමන්ට පුළුවන් හැකියාවෙන් මේ දේවල් කරලා ඉවරලා සාධාරණ මුදලක් ගන්න මනුස්සයෙක්. ඒකයි ඉතින් මට මේක ඇත්තටම වීඩියෝ කරන්න ඕනුනේ. ඉතින් ටීවී එකක් ගෙනාවා. මගෙත් ටීවී එක පොඩි ප්‍රශ්නයක් ආවා. ඉතින් අපි බලමු වැඩකාරයෙක් කොහොමද මෙයාගේ වැඩ කියන්නේ. පොඩියට තනියෙන් ගඩයක් කරන්නේ පොඩි වුණාට කරන වැඩ සෑහෙන ලොකු වැඩ ඕන වැඩක් කරනවා. ඒක තමයි විශේෂම දේ. ඉතින් ඊට අමතරව මෙයා ළඟ විකුණන්න තියෙන අයිටම් තියෙනවා. පුබුදු මේ බබල් සෙට් එක කොහොමද? ඔක 1000 වොට් බබල් දෙක. කීයද මේක දෙන්නවා? මේක 90කට දෙනවලු. ඉතින් අන්න විශේෂම දේ මේක අරගෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මෙයා ඒකට වරන්ට් එකක් දෙනවා. අදලා ඕන එකක් ඉතින් චෙක් කරලා ඕන විදිහට චෙක් කරලා බලලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. වොට් 10නේ. වොට් 10 දෙකක් ඉතින් සවුන්ඩ් නම් සැලෙන්නේ නැති. තාම මොනවාද පුබුදු තියෙන අයිටම්? ඔඩියෝ කේබල් වර්ග තියෙනවා. ඔඩියෝ කේබල්. ලැප්ටොප් වලින් ලැප්ටොප් ඩෙස්ක්ටොප් වලින් ගත්තාම ඒකට අවශ්‍ය කරන ඇක්සසරිස් ඕන දෙයක් තියෙනවා. ඉතින් වැඩේ යන අතරතුර තමයි මේ කතා කරන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් තිබුණොත් මෙයාට කතා කරලා ගන්න කරන්න පුළුවන්, රිපෙයාර් කර ගන්න පුළුවන්. අල්ල ගන්න ඕනද? itu කරන් බෝඩ. ඉතින් මේ දින්නෙත් ලොකු ටීවී එකක් හදපු එක. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් මනුස්සකමින් උදව් කරන්න ගියාම ප්‍රශ්න වැඩි. ඉතින් මේ දිනේ පුබුදු තමන්ගේ මුදලින් වැඩ ටික ඉවර කරලා බලන් ඉන්නවා. තාම ඉතින් ටීවී එක ගෙනියන්න ඇවිල්ලා නැහැ. ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් සාධාරණව කරන්න ගියාම ඉතින් මිනිස්සු කරන උදව් තමයි. ඉතින් බලමු නේ.
Samsung අඟල් 55 D එකක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන ඕනම මොනවාද පුබුදු කරන්නේ TV setup තව මොනවාද ඔයා කරන්නේ? LCD TV කරනවා. කම්පියුටර් රිපෙයාර් කරනවා. කම්පියුටර් රිපෙයාර් උත් කරනවා නේ? ඕනම රිපෙයාර් එකක්. ඕනම එකක්. ඉතින් මම හිතන්නේ වැදගත් වෙයි මොකද මේ පයාගල කළුතර ආවට හරියමං කඩ නැහැ. තිබුණත් ඒවා මේ දවස් දෙක තුන තියාගෙන ඉතින් ලොකු ගණන් අරගෙන ගොඩක් වෙන දේවල් කරන අය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒ අතරේ බුබුදු කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. ඒ වගේම අවංක මිනිස්සෙක්. එයා කරන වැඩේට සාධාරණ මුදලක් තමයි ගන්නෙ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මම ලොකේෂන් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් වල ෆෝන් නම්බර් එක දාලා තියන්නම්. මේක තියෙන්නේ නම් පොතුවිල පැත්තට වෙන්න. ඉතින් කළුතර පයාගල මග්ගොන බේරුවලවට අයට නිකම්ම මේ හරියට එන්න පුළුවන්. වැඩි දුරක් නැහැ. බලමු බුබුදුගේ වැඩ ටික. හරි ඉතින් ඔන්න ටීවී එකේ වැඩේ නම් දැනට ඉවර කරලා දුන්නා. ඉතින් ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඩිස්ප්ලේ එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආයෙ පස්සේ හදන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ වැඩ තියෙනවා නම් පුබුදුර දාලි වෙල්ලා ඉලෙක්ට්‍රොනික පැත්ත කරන්න පුළුවන්. ඒ වගේම විශේෂම කියන්න ඕනේ ඉලෙක්ට්‍රොනික පැත්ත විතරක් නෙවෙයි. ඉතින් මම චෙෆ් කෙනෙක් විදියටත් වැඩ ටිකක් කරනවා. නේ පුබුදු? ඉතින් ඕගොල්ලන්ගේ දාන ගෙවල් ඔය මල ගෙවල් වල මොන හරි ඒවට උයන පියන ඒ දේවල් රසට පිරිසිදුව වැඩක් කරගන්න ඕන නම් පුබුදුර කතා කරන්න. ඉතින් මම හිතන්නේ මගේ වීඩියෝ එක බලලා පුබුදු ගැන කිව්වොත් කතා කරලා මෙන්න මෙහෙම දෙයක් කරගන්න ඕන කියලා තවත් මොන හරි ගාන වෙනසක් කරයි. ඉතින් එහෙනම් ඔය දැකලා නැතුවද මං හිතන්නේ. කටවහපන්. ඉතින් එහෙනම් මේ පුබුදුට ඇත්තටම මේ වියන හියන පැත්තත් පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික පැත්තත් පුළුවන්. ඉතින් ඔන්න ඕගොල්ලන්ට පයාගල අවට ඉන්නවා නම් පයාගල මග්ගොන බේරුවල කළුතර අලුත්ගම මේ මුං එන මේ අවට ඕන කෙනෙකුට පුබුදු හරහා ඉලෙක්ට්‍රොනික පැත්ත සහ ඉතින් උයන පියන පැත්ත නම් එයා ඕන තැනක ගිහිල්ලා කරලා එනවා. ඉතින් ගණන් මිනුම් කතා කරන්න පුළුවන්. එයාගේ නම්බර් එකට කතා කරලා මම හිතන්නේ එයාගේ නම්බර එක ඩිස්ක්‍රිප්ෂන් වලත් දාලා තියෙනවා. වීඩියෝ එකෙත් තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න කතා කරන්න. අලුත් මුණක් අලුත් මගේ යාළුවෙක්. ඉතින් ඔන්න සපෝට් එකටත් එක්ක යාළුවන්ට දැම්මේ.